දරුවන් හැම දිනාටම ආයිබෝවන්. හැම දිනාටම එඩිහිටියන්ටත් හැම දරුවෙකුටමත් ආයිබෝවන්. අප අද මේ සාකච්ඡා කරන්නේ එහෙම නැත්නම් අද අප ඉදිරිපත් කරන වීඩියෝව පාඩමක් එහෙම නැත්නම් පෙළ පොතක පාඩමක් එහෙම නැත්නම් වෙන කොහෙන්වත් ගත්ත පාඩමක් සම්බන්ධයෙන් නෙවෙයි. මේ වීඩියෝව සම්බන්ධ වෙන්නේ එක්තරා කතාවක් එක්ක. මේ කතාව අප හොයාගන්නේ අතීත චීනයෙන්. පොඩි කාරණයක් කියන්නට ඕනේ අපිට පුළුවන් කමක් ලැබුණේ නැහැ මේ කතාවේ කර්තෘතුමාගේ හෝ තුමියගේ හෝ නම හොයාගන්නට. ඒ නිසා මේ කතාවේ කර්තෘ අඥාත හැටියට තමයි අපිට තබන්නට වෙන්නේ. කෙසේ වෙතත් මේ කතාව තුල යම්කිසි පාඩමක් තියෙනවා. ඒ පාඩම එසේ මෙසේ පාඩමක් නෙවෙයි. දරුවන්ටත් වැඩිහිටියන්ටත් මේක කියවන බලන අහන කාට වුණත් ඒකෙන් යම්කිසි පාඩමක් ගන්නට පුළුවන්. හේතුව වෛරය ඇතිවීම, දෙපොළක් අතර වෛරය ඇතිවීම, දෙගොල්ලක් අතර වෛරය ඇතිවීම, දෙදෙනෙක් අතර වෛරය ඇතිවීම, මේ වෛරය කොච්චර දුරට ඉස්සරහට යනවද, මේ වෛරය නිසා කරන්න බැරි දෙයක් වුණත් කරන්න පෙළඹෙන අවස්ථා තියෙන්න පුළුවන්ද, ඒ හේතුන් එහෙම නැත්නම් මේ වෛරයකාරී හේතුන් නිසා කෙනෙකුගේ ජීවිතය අවසන් කරන්නට පුළුවන්ද? මෙන්න මේ කාරණා සියල්ලම මේ කතාව ඇතුලේ ගැප් වෙලා තියෙනවා. ඒ නිසා මේ කතාව කතාවක් විදියට විතරක් නෙවෙයි, විමර්ශනයක් විදියට, විග්‍රහයක් විදියට, පුද්ගල චරිත විග්‍රහයක් විදියටත් සලකන්නට පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා හැමෝටම පාඩමක් හැටියට නොපෙනුනොත් මේක කතාවක්නේ, පැරණි චීනෙන් ඇහෙන කතාවක්. මේ රට ගැන එච්චර හිතන්නට උවමනාවක් නැහැ. මොකද මේ කාරණය සම්බන්ධයෙන් ඒකත් කියන්නට එපැයි. මේ කාරණේ නැත්තම් මේ කතාව තුල සාකච්ඡා වෙන මූලික කරුණ අපේ රටටත් පොදුයි. කොයි සමාජයකටත් පොදු වෙන්නට පුළුවන්. අතීතයේත් එහෙමයි, වර්තමානයේත් ඒ විදිහටයි, අනාගතයේත් එහෙම තියෙනට ඉඩ තියෙනවා. ඒ නිසා රට නෙමේ ප්‍රශ්නේ වෙන්නේ, මේ කාරණේ කොහොමද සාකච්ඡා වෙන්නේ කියන කාරණේ. හොඳයි. එහෙමනම් මේ කතාවට කාරුණිකව අවබෝධයෙන් යුතුව ඇහුම්කන් දෙන්න. ඔබට ලබා ගන්නට පුළුවන් පාඩමක් තිබේනම් තියෙනවා. ඇත්තටම වෛරය සහ කෝපය ආදී වශයෙන් බොහෝ දේවල් තියෙනවා. ඒ ගැන අප වඩාත් සන්තෝෂ වෙනවා. හොඳයි. එහෙනම් මේ කතාවට යොමු වෙන්නේ මේ කතාව විතරක් නෙමෙයි, මේක විග්‍රහයක්. මේ ඔක්කොම ඇතුලේ එහෙම නැත්නම් මේ විග්‍රහය තුල කතාව සහ විවරණය සියල්ලම අඩංගුයි. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකකට හරි එහෙමත් නැත්නම් ෆෝන් එකකට හරි වෛරස් එකක් ආවම අපි මොකද කරන්නේ? අපි අර ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් රහසිගතවම රන් කරනව නේද? ඔව්, අනිවාර්යයෙන්ම. ඒක තමයි අපි මුලින්ම කරන්නේ. අන්න ඒකනේ. ඉතින් වෛරස් එකක තියෙන භයානකම ලක්ෂණය තමයි ඒක පිටතට පේන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක නිශ්ශබ්දවම පසුබිමින් වැඩ කරලා ඇතුළත තියෙන දත් ඔක්කොම විකෘති කරලා දානවා. සම්පූර්ණ සිස්ටම් එකම ක්‍රෑෂ් කරනවා. හරියටම හරි. අන්තිමට මුළු පද්ධතියම විනාශ වෙලා යනවා. හැබැයි අර අපි යොදන ඇන්ටි වෛරස් එකත් වැඩ කරන්නේ ඒ විදිහ තමයි කියලා හිතලා තියෙනවද? ඒ කියන්නේ ඒකත් හොර රහසෙම වැඩ කරනවා කියන එකද? ඔව්. හැබැයි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට ඒකත් නිහඬවම ගිහින් අර විනාශකාරී කේතය හොයාගෙන ඒක අක්‍රිය කරලා මුළු යන්ත්‍රයම නැවතත් යථා තත්ත්වයටපත් කරනවා. ඒක හරිම අපූර්ව උපමාවක්. ඉතින් අද අපි මේ සිදු කරන ගැඹුරු විමර්ශනය ආරම්භ කරන්නේ අන්න ඒ වගේ අපූර්ව ක්‍රියාවලියක් ගැන කතා කරලයි. අද අපේ මේ විමර්ශනයට පාදක වෙන්නේ Chinese story කියන මූලාශ්‍රයේ සඳහන් වෙන අතීත චීනයෙන් පැවතින කතාවක්. ඇතරම මේක මනුෂ්‍ය සම්බන්ධතා ගැන ලියවුණු අතිශය රසවත් කතාන්දරයක් නේද? ඔව්. හැබැයි මේක නිකම් ජනකතාවක් නම් නෙවෙයි. මනුෂ්‍ය සම්බන්ධතා ඇතුලේ හැංගිලා තියෙන විනාශකාරී අර මම කලින් කිව්වා වගේ විෂ බීජ හඳුනා ගන්න මේකෙන් ලুকু උදව්වක් ලැබෙනවා. ඒ වගේම ඒකට එරෙහිව ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රබලතම මනෝවිද්‍යාත්මක ඇන්ටිවෛරස් එක මොකක්ද කියන එක ගැනත් ඊටමත් ගැඹුරු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මේ මූලාශ්‍රයේ අඩංගු වෙනවා. ඇත්තටම. කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ ලයිලයි කියන තරුණිය සහ ඇගේ නැන්දම්මා. ඉතින් අපි මේ කතාවේ මතු පිටින් ටිකක් එහාට ගිහින් මේක ලියා ගමු නේද? අනිවාර්යෙන්ම. මට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේක අතීත චීන කතාවක් වුණත් ඕනෑම යුගයකට හරි ඕනෑම සමාජයකට හරි ගැලපෙනවා කියන්නේ කොහොමද? මෙහෙමයි. මෙතන තියෙන අපූර්වම දේ තමයි තාක්ෂණය සහ සමාජ ක්‍රම කොච්චර වෙනස් වුණත් මිනිස් මනසේ මූලික සැකස්ම වෙනස් වෙලා නැති එක. ඒ කියන්නේ මානව සම්බන්ධතාවල සංකීර්ණත්වය එහෙම්මමයි. හරියටම හරි. සහස්‍ර ගණාවක් ගත වුණත් ඒක වෙනස් වෙලා නැහැ.
මේ මූලාශ්‍රය මූලිකවම ගොඩනගින්නේ නැන්දම්මා සහ ලේලි අතර තියෙන අසමගිය මත. ඉතින් ඒක අදටත් එහෙමම තියෙනවනේ. ඔව් ඒක තමයි. අපි මේක අතීත චීනයට විතරක් සීමා කරන නරකයි. මේක ඕනෑම සංස්කෘතියක අදටත් දකින්න ලැබෙන දෙයක්. සමාජයෙන් තුරන් වෙලා නැති ලාක්ෂණික සාධකයක්. කතාවට අනුව ලයිලයි කියන රූමත් තරුණිය විවාහ වෙලා ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මව එකම ලිවසක ජීවත් වෙන්න යනවා. ගැටලුව පටන් ගන්නෙ අන්න එතනින්. මේක හරියට සම්පූර්ණයෙන්ම වෙනස් ඔපරේටිං සිස්ටම්ස් දෙකක්. ඒ කියන්නේ මෙහිම් පද්ධති දෙකක්. එකම පරිගණකයක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන වගේ වැඩක්. ඒකනම් මාර උපමාව. ඒ දෙන්නගේ චරිත ලක්ෂණ, පුරුදු සහ ලෝකේ දකින්න විදිහ කිසිසේත්ම ගැලපෙන්නේ නෑ නේද? කිසිම විදිහකින් ගැලපෙන්නේ නැහැ. ඉතින් දවසින් දවස කාලය ගත වෙද්දි මේ දෙන්න අතර තර්ක විතර්ක අඬදබර වැඩි වෙනව මිසක් අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මූලාශ්‍රයේ විශේෂයෙන්ම පෙන්වා දෙන දෙයක් තමයි අතීත චීන චාරිත්‍රවලට අනුව නම් ලේලියක් විසින් තමන්ගේ නැන්දම්මාගේ සියලුම ඉල්ලීම් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඉටු කරන්න ඕනේ කියන එක. ඔව් හිස නමා ගෞරවයෙන් පිළිගන්න ඕනේ කියලා තමයි ඒ සම්ප්‍රදායේ තියෙන්නේ. ඒක තමයි ඒ සමාජයේ සම්මත නීතිය. හැබැයි ලයිලයි කියන්නේ ඒ සම්ප්‍රදායික රාමුව ඇතුලේ හිරවෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඇයට මේ ආඥාදායක හැසිරීම ඉවසන්න බැරි වෙනවා. ඉතින් එය පෙරලා පහර දෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා මුළු නිවසේම සාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා යනවා. අපි මේ తත්වය වඩාත් පුළුල් මානසික සහ සමාජීය රාමුවකට සම්බන්ධ කරලා බැලුවොත් මෙතන සිදුවෙන්නේ නිකම්ම කෑගෝ ගැසීමක් නෙවෙයි. එහෙනම් මොකක්ද ඇත්තටම වෙන්නේ? මේක ගැටුමක් ක්‍රමිකව උත්සන්න වීමේ කියන්නේ escalation of conflict කියන తත්වයේ සම්භාව්‍ය උදාහරණයක්. යම් ගැටුමක් ආරම්භ වුණාම අපේ මොලේ තියෙන ආරක්ෂණ යාන්ත්‍රණයන් වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි අපිවම ආරක්ෂා කරගන්න හදනවා. ඔව්. එතකොට අනිත් පුද්ගලයා කියන කරන හැමදේම අපිට පෙනෙන්නේ තර්ජනයක් විදිහට. මේක ඇතුලේ තවත් අවාසනාවන්ත තත්වයක් තියෙනවා. ඒ කියන්නේ අර මැදි වෙලා ඉන්න ස්වාමි පුරුෂයාගේ තත්ත්වේ නේද? හරියටම හරි. මේ ගැටුම නිසා නිවසේ මැදි වෙලා දැඩි ලෙස පීඩාවට පත්වන ලයිලයිගේ ස්වාමි පුරුෂයාගේ භූමිකාව හරිම ඛේදජනකයි. පවුලක් කියන්නේ එකිනෙකට තදින් බැඳුණු පරිසර පද්ධතියක් වගේ දෙයක්. එක තැනක විෂක් එකතු වුණාම ඒක ඒ දෙන්නට විතරක් සීමා වෙන්නේ නැහැ. නෑ. ස්වාමි පුරුෂයා ඉන්නේ තමන්ගේ ආදරණීය මව සහ තමන්ගේ ආදරණීය බිරිඳ කියන ප්‍රබල බලවේග දෙකක් මැද හිර වෙලා. ඔහුට කිසිම විදිහකින් එක පැත්තක් ගන්න බෑ. මේ මැදිවීම මානසිකව කොතරම් වෙහෙස කරද කියනවා නම් අන්තිමට මුළු පෞල් පද්ධතියම අකර්මණ්‍ය වෙනවා. අනිවාර්යෙන්ම. හැබැයි පොඩ්ඩක් ඉන්න අපි මේ ගැන ප්‍රායෝගිකව හිතුවොත් මේ ගැටුම ස්වාභාවිකයි නේද? අතීත සමාජයේ ප්‍රශ්න වුණත් මේක අද කාලයේ කාර්යාලයක අපිට හමුවන බොස් කෙනෙක් එක්ක තියෙන ප්‍රශ්නයකට ගැලපෙනවා. ඔව්. එහෙමත් නැත්නම් වෙනස්ම පසුබිම් දිගකින් ආපු දෙන්නෙක් එකම ප්‍රොජෙක්ට් එකක වැඩ කරද්දී ඇතිවෙන පීඩණයට මේක සම්පූර්ණයෙන්ම සමානයි. Tamanට අසාධාරණයක් වෙද්දී අනිත් කෙනා කිසිසේත්ම තමන්ව තේරුම් ගන්නේ නැති වෙද්දී කෙනෙක් කොහොමද ඉවසගෙන ඉන්නේ? ඉවසීමේ සීමාව පනින එක මනුෂ්‍ය ස්වභාවයනේ. ඒක ඇත්ත. ලයිලයිටත් වෙන්නේ ඒකමයි. ඇගේ ඉවසීමේ සීමාව පනිනවා. මෙන්න මෙතන තමයි කතාවේ භයානකම තැනට අපි පිවිසෙන්නේ. ඇය තීරණය කරනවා මේ ප්‍රශ්නෙට අන්තවාදී විසඳුමක් හොයාගන්න. ඇය මොකද්ද කරන්නේ? ඇය යනවා ඇගේ පියාගේ හිතවතෙක් වුණු ඖෂධීය ශාක අලෙවිකරුවෙක් වන හුවාන් කියන මහත්මයාව හමු වෙන්න. ගිහින් මොකද ඉල්ලන්නේ? ඇය රහසේම ඔහුගෙන් වස ඉල්ලනවා. ඒක මාරම ඉල්ලීමක් නේද? ඔව්. ඇයට ඕනේ කිසිම කෙනෙකුට සැක හිතෙන්නේ නැති විදිහට නැන්දම්මව මරා දාලා මේ වදෙන් නිදහස් වෙන්න. ඉතින් ඒ තීරණයෙන් අපිට පැහැදිලි වෙනවා ඇය ඒ වෙද්දි කොතරම් දැඩි මානසික අවපීඩනයකට ලක් වෙලා හිටියද කියන එක. සාමාන්‍ය මිනිහෙක් Tamanට කිසිම විකල්පයක් නැහැ, කිසිම ගැලවීමක් නැහැ කියලා හිතනකොට කොහොමත් හැසිරෙන්නේ ওই විදිහටනේ. මෙලයි. එහෙම වෙලාවට අපේ මොලේ තියෙන තර්කානුකූලව සිටීමේ කොටසේ කියන්නේ పూర్ව ලලාට බාහිකය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. එතකොට හුදෙක් බේරියාමේ සහ පහර දීමේ, ඒ කියන්නේ fight or flight කියන සහජ බුද්ධිය විතරයි ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි. එතකොට උණ්ඩේ විසඳුම් කොතරම් අන්තගාමී වෙනවද කියන්න මේක කදිම උදාහරණයක්. හැබැයි මෙතනදී හුවාන් මහත්මයාගේ ප්‍රතිචාරය සහ ඔහු ගොඩනගන සැලසුම තමයි මේ කතාවේ තියෙන ගැඹුරුම මනෝවිද්‍යාත්මක පාඩම. ඔව් ඇගේ ඉල්ලීම එකපාරටම ප්‍රතික්ෂේප කරලා ඇයට බන්න කියන්නේ යන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇයට ඖෂධ පැකට්ටුවක් ලබා දීලා කියනවා මේක දවසක් හැර දවසක් ඊටමත් ප්‍රණීත ආහාර වේලකට මිශ්‍ර කරලා නැන්දම්මට කන්න දෙන්න කියලා. ඔව්. හැබැයි ඔහු ඒ පැකට්ටුවක් දෙන ගමන් දානවා එක දෙඩි කොන්දේසියක්. මොකද මේ කොන්දේසිය? ඔහු ලයිලයිට කියනවා මේ වස ටිකෙන් ටික ශාරීරිකගත වෙද්දී කාටවත් සැකයක් ඇති නොවෙන්න නම්
ඔබේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ රංගපාන්න තේනවා. හරියටම අද ඉඳලා නිවසේදී කිසිම වෙනසක් පෙන්වන්න එපා. නැන්දම්ම මොනවා කිව්වත් ඇයි එක්ක කිසිම විවාදයකට අඬදබරයකට යන්න එපා. ඇයට හරියට රැජිනෙකට වගේ ඉතාමත් කාරුණිකව සලකන්න කියලා ඔහු උපදෙස් දෙනවා. මේක අහද්දි මට මතක් වුණේ අර අපි හැමෝම අහලා තියෙන ට්‍රෝජන් අශ්වයා කියන අපූර්ව උපමාව. ට්‍රෝජන් හෝස් එක. අන්න හරි. වස කියන්නේ ඇතුලේ තියෙන විනාශකාරී ආයුධය උනත් ඒක ඉලක්කය කරගෙන යන වාහනය බවට පත් කරගන්නේ අතිශය කරුණාව කියන වෙස්මුහුණ. ලයිලයි මේ කොන්දේසියට කැමති වෙනව නේද? ඔව්. ඇයි දන්නවද? ඇය හිතන්නේ කොහොමත් තව මාස ගානකින් මෙයා මැරලා යනවනේ. එතකම් මම මේක ඉවසනවා කියලා. ඒ කියන්නේ මරණය අපේක්ෂාවෙන් ඉන්න නිසා ඇයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම කෝපයක් නැතුව ඊටමත් සතුටින් ඇය මේ කරුණාවන්ත සත්කාරය කරන්න එකඟ වෙනවා. ඔබ ඔය මතු කරපු ට්‍රෝජන් අශ්වයා උපමාව ඊටමත් නිවැරදි. හුවං මහතා මෙතනදී ඇත්තකම පාවිච්චි කරන්නේ හුදෙක් ශාකසාර පැකට්ටුවක් නෙවෙයි. එහෙනම් මොකක්ද? ඔහු පාවිච්චි කරන්නේ හැසිරීම් වෙනස් කිරීමේ ඒ කියන්නේ behavior modification වලක ආදාළ විශිෂ්ට මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. ඒක ටිකක් පැහැදිලි කළොත් සැබෑ ලෝකයේදී ගැටුමක් පවතින නම් දෙපැත්තෙන්ම ඝර්ෂණයක් එහෙමත් නැත්නම් ප්‍රතිරෝධයක් තියෙන්න ඕනේ. හරියට අත්පුඩියක් ගහන අත් දෙකක් ඕනේ වගේ. අනිවාර්යෙන්ම තනියම රණ්ඩු වෙන්න බෑනේ. අන්න ඒකයි. එක පාර්ශවයක් සම්පූර්ණයෙන්ම ප්‍රතිරෝධය අත්හැරලා කරුණාව දක්වන්න පටන් ගත්තාම අනිත් පාර්ශවයට පහර දෙන්න තියෙන ඉලක්කය නැති වෙලා යනවා. ඒ කියන්නේ අනිත් කෙනාගේ ආයුධ නිකම්ම බිම වැටෙනවා. ඔව්. හුවං මහතාගේ සැබෑ ඉලක්කය වුණේ නැන්දම්මව මරා දැමීම නෙවෙයි. ලෙයිලේගේ හැසිරීම වෙනස් කිරීම හරහා ඒ නිවසේ තිබුණු විෂසහිත වාතාවරණය වෙනස් කිරීමයි. හැබැයි මට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? මේක කියන්න ලේසි වුණාට ප්‍රායෝගිකව කරන්න පුරවන් දෙයක්ද? Tamanට වද දෙන, Taman වෛර කරන කෙනෙකුට මාස 6ක් තිස්සේ බොරුවට හරි ආදරේ පෙන්වනවා කියන්නේ ලොකු මානසික පීඩනයක් නේද? ඇත්තටම ඔව්. කොහොමද සාමාන්‍ය මිනිහෙක් ඒ වගේ කෝපයක් පාලනය කරගන්නේ? මේක හරියට ගිනි කන්දක් උඩ වාඩි වෙලා ඉන්නා වගේ වැඩක් නෙවෙයිද? අන්න ඒක තමයි හුවාන් මහතාගේ සලසුමේ තියෙන බුද්ධිමත්ම කොටස. ලයිලයිට මේක දරා ගන්න පුළුවන් වෙන්නේ ඇගේ මොළය තුල නිර්මාණය වෙන අපේක්ෂාව නිසායි. ඒ කියන්නේ අර නැන්දම්ම මැරෙනවා කියලා බලාපොරොත්තුව. ඔව්. ඇය හිතන්නේ මේ ගැටලුවට නිශ්චිත අවසානයක් තියනවා කියලා. ඒ අවසානයක් ඇත කියන හැඟීම ඇයට විශාල මානසික නිදහසක් දෙනවා. ඒ කියන්නේ ඇගේ කෝපය පාලනය කරගන්නේ නැන්දම්ම කෙරෙහි තියෙන ආදරයක් නිසා නෙවෙයි. නෑ. Tamanට ඉක්මනින්ම ලැබෙන්න යන නිදහස ගැන තියෙන සතුට නිසායි. හැබැයි මේ බොරු රංගපෑම මාස ගණනාවක් කරගෙන යද්දී ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ වෙනස? මනෝවිද්‍යාව වෙන සංජානන විසංවාදය එමත් නැත්නම් cognitive dissonance කියන තත්වය මෙතනදී අපූර්වට විසඳෙනවා. cognitive dissonance ඒ කියන්නේ මොකද්ද? ඒක ටිකක් සරලව පැහැදිලි කළොත් මෙහිමයි අපේ මොළයට බෑ එකිනෙකට පරස්පර දේවල් දෙකක් එකවර දරාගෙන ඉන්න. ලයි ඇගේ නන්දම්මට වෛර කරනවා. හැබැයි ඇය දිනපතාම නන්දම්මට ඊටමත් ආදරයෙන් සලකනවා. ඒක පරස්පරයිනේ සිතුවිල්ලයි ක්‍රියාවයි දෙකක්. අන්න හරි. ඉතින් කාලයත් එක්ක මොළය මේ පරස්පරතාවය නැති කරන්න උත්සාහ කරනවා. කොහොමද ඒක කරන්නේ? ඇගේ මොළය ඇගේ හැඟීම් ක්‍රමෙන් වෙනස් කරන්න පටන් ගන්නවා ඇගේ ක්‍රියාවන්ට ගැලපෙන විදියට. මේක මනුෂ්‍ය මොළයේ තියෙන පුදුමාකාර යාන්ත්‍රණයක්. අම්මෝ ඒක හරිම පුදුම සහගතයි. ඉතින් මේ සැලසුම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ලයි දින දෙකකට වරක් Tamanගේ අතින්ම ඊටමත් රසවත් කෑම හදලා අර වස කියලා හිතන ඖෂධය ඒකට කලවම් කරලා නැන්දම්මට දෙනවා. හුවං මහතාගේ උපදෙස අකුරටම පිළිපදිනවා. Tamanගේම අම්මා කෙනෙකුට වගේ නැන්දම්මඩ සලකන්න ඈ පුරුදු වෙනවා. මේ විදිහට මාස 6ක් ගත වෙනවා. මාස 6ක් කියන්නේ සුළු කාලයක් නෙවෙයිනේ. කිසිසේත්ම නැහැ. මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහට මේ මාස 6 ඇතුළත නිවසේ පරිසරය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. නැන්දම්මාගේ ආකල්පත් වෙනස් වෙන්න පටන් ගන්නවා. අයත් වෙනස් වෙන්නෝ නේද? ඇය ලයිට තමන්ගේම දුවෙකුට වගේ සලකන්න පටන් ගන්නව විතරක් නෙවෙයි අසල්වැසියන්ටත් නෑදෑයන්ටත් කියන්න පටන් ගන්නෝ ලයි වගේ ලේලියක් ලැබීම කොච්චර ලොකු වාසනාවක්ද කියලා. ගෙදර ඇති වුණු මේ සාම්‍යය දැකලා ස්වාමි පුරුෂයා ඉන්නේ අතිශයින්ම සතුටින් ඇති. අනිවාර්යයෙන්ම ඔහුට දැන් කිසිම පීඩනයක් නැහැ. මෙන්න මෙතනදී තමයි අර අපි කලින් කතා කරතු මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය අනෙක් පැත්ත. එනම් නැන්දම්මාගේ පැත්ත ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ නැන්දම්මාගේ මොළයේත් වෙනස්කම් සිද්ධ වෙනවද? ඔව්. මේකට අපි කියනවා ප්‍රතිදානය. එහෙමත් නැත්නම් රෙසිප්‍රොසිටි කියලා. මේක හුදෙක් ආචාරශීලී නීතියක් නෙවෙයි.
මේක පරිණාමීය ජීව විද්‍යාවට සම්බන්ධ දෙයක්. ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ. යම් කෙනෙක් අපිට තර්ජනයක් නොවන විදිහක ඊටමත් කාරුණිකව සහ පෝෂණීය විදිහට සලකන විට අපේ මොළයේ ස්වභාවිකවම වෙනස් වෙනවා. හෝමෝන ක්‍රියාකාරීත්වය ගැනද ඔය කියන්නේ? හරියටම හරි. අපේ මොළයෙන් ඔක්සිටොසින් වැනි යහපත් හෝමෝන ස්‍රාවය කරන පටන් ගන්නවා. ඒ වගේම ගැටුම්කාරී අවස්ථාවලදී නිපද වෙන කෝටිසෝල් වැනි ආතති හෝමෝන මට්ටම අඩු වෙනවා. ඒ කියන්නේ නැන්දම්මගේ මොළයේ රසායනික සංයුතිය මේ මාස 6 තුල සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවද? ඔව්. ඇගේ ආරක්ෂණ බැමි නිකම්ම බිඳ වැටිලා. ලයිලයි දක්වන දැඩි කරුණාව සහ ආදරය ඉදිරියේ නැන්දම්මට තවදුරටත් සත්‍රුකම් පවත්වාගෙන යන්න ජීව විද්‍යාත්මකවම හැකියාවක් නැති වෙනවා. ඒ කියන්නේ ලයිලාගේ අර බොරු හිනාව සහ රසවත් කැම වේල නිසා නැන්දම්මගේ මොළයේ රසායනික වෙනස්කම් පවා සිද්ධ වෙලා. ඔව්, ඒක තමයි විද්‍යාත්මක සත්‍යය. ඒක ඇත්තටම අපේ සාමාන්‍ය බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම කන පිට හරවන අවස්ථාවක්. ගොඩක් වෙලාවට අපි හිතන්නේ අපිට යම් කෙනෙක් ගැන හොඳ හැඟීමක් ආවම තමයි අපි ඒක ට හොඳින් සලකන්න ඕනි කියලා. හැඟීම තමයි ක්‍රියාවට මුල් වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ලයිලයි කලේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අය මුලින්ම හැසිරීම වෙනස් කළා. අය බොරුවට හරි ආදරෙන් සලකන්න පටන් ගත්තා. ඔව්. ඒ ක්‍රියාව දිගින් දිගටම කරද්දී කාලයත් එක්කම ඒ ක්‍රියාව ඇතුලේ තිබුණු සැබෑ හැඟීම අවදි වෙන්න පටන් අරන් තියෙනවා. හරියටම හරි. අපි එකම යහපත් ක්‍රියාවක් පුරුද්දක් විදිහට දිනපතා කරද්දී ඊහා බැඳුණු ස්නායුකල සම්බන්ධතා, ඒ කියන්නේ නියුරල් පාත්වේස් මොළය ඇතුලේ අලුතින් ගොඩනැගෙනවා. සහ ඒවා ශක්තිමත් වෙනවා. ඔබ හොඳ දේවල් කරන තෙක් හොඳ හැඟීමක් එනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හොඳින් හැසිරෙන්න ගත්තාම හැඟීම ඉබේම එනවා. අනිවාර්යෙන්ම. ඔබ හොඳින් හැසිරෙන්න පටන් ගත්තාම ඒ හැසිරීමට ගැළපෙන හැඟීම් ස්වභාවිකවම ඔබ තුල නිර්මාණය වෙනවා. ලයිලයිගේ මනසට සිද්ධ වුණේ ඒකයි. ඇය රංගපෑමක් විදිහට පටන් ගත්තත් ඒ යහපත් ක්‍රියාවන් නිසා නැන්දම්මාගෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර ඇගේ මනසත් සුවපත් කළා. දැන් ඇය රංගපානවා නෙමෙයි, ඇය ඇත්තටම වෙනස් වෙලා. ඉතින් දැන් බලන්න මේ කතාවේ කූට ප්‍රාප්තිය කොතරම් ප්‍රබලද කියලා. ඔව්, කතාවේ හැරවම එන්නේ මෙතනින්. දැන් ලයිලයි Tamanගෙම අම්මා කෙනෙකුට වගේ නැන්දම්මාට අසීමිතව ආදරය කරනවා. එකපාරට මෙයට මතක් වෙනවා අර Taman කෑමට කලවම් කරන වස පැකට්ටුව ගැන. අම්මෝ, එතකොට කොහොම බීතියක් දැනෙන්නේ නැද්ද? ඔව්. තව ටික දවසකින් මේ ආදරණීය නැන්දම්මා මෙරිලා යාවේ නේද කියන බීතිය ඇයව රිලා ගන්නවා. ඇය දැඩි ලෙස බියටපත් වෙලා පසුතැවිල්ලෙන් යුතුව ආයෙත් දුවගෙන යනවා හුවාන් මහත්මයා හොයාගෙන. ගිහින් මොකද කියන්නේ? කඳුළු සලමින් ආයාචනා කරනවා, අනේ මගේ නැන්දම්මාව බේරලා දෙන්න, මට දැන් යාට මැරෙන්න දෙන්න බෑ. ඇය හරියට මගේම අම්මා වගේ කියලා. පව් නේද? ඔව්. ඇය ඉල්ලනවා මම දුන්නේ වසවලට විෂ බීජ නාශකලයක්, එහෙමත් නැත්නම් මොකක් කරේ ප්‍රතිකාරයක් මට දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ හුවාන් මහත්මයා ලබා දෙන පිළිතුර තමයි මේ සමස්ත කතාවෙම තියෙන වටිනාම සහ ගැඹුරුම හරය. ඔව්, කලබල වෙන්න නෑ නේද? කිසිසේත්ම නැහැ. ඔහු සිනාසිමින් ලයිලයිට සත්‍ය හෙළිදරව් කරනවා. ඔහු කියන ඔහු කිසිම දවසක් යාට වසක් ලබා දුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර පැකට්ටුවේ තිබිලා තියෙන්නේ වෙන මොනවා හරිද? ඇත්තට මේ පැකට්ටුවේ තිබිලා තියෙන්නේ ශරීර සෞඛ්‍ය වර්ධනය කරන සාමාන්‍ය ඖෂධීය විටමින් සහ පෝෂක පදාර්ථ පමණයි. ඒ කියන්නේ ලයිලයි මේ මාස 6ක් තිස්සේම කරලා තියෙන්නේ නැන්දම්මව මරණය කරන එක නෙවෙයි, ඇගේ සෞඛ්‍ය තවත් වැඩි දියුණු කරන එක. හරියටම හරි. හුවාන් මහතාගේ ඒ ප්‍රකාශය ඇතුලේ තියෙන රූපකය කොච්චර අපූරුද. අර විටමින් ටිකෙන් නැන්දම්මගේ ශාරීරිය පෝෂණය වෙද්දී ලයිලයි පෙන්නපු අර බොරු කරුණාවෙන් ඔවුන්ගේ සම්බන්ධතාවය පෝෂණය වෙලා තියෙනවා. ඔව්, හුවාන් මහතා තවදුරටත් ලයිලයිට කියනවා සැබෑම විෂ තිබුණේ ඔය ඖෂධ පැකට්ටුවේ නෙවෙයි කියලා. එනම් සැබෑම විෂ කොහෙද තිබිලා තියෙන්නේ? සැබෑම විෂ තිබුණේ ඔබේ සහ ඔබේ නැන්දම්මගේ මනසේ කියලා ඔහු කියනවා. ඒ වෛරය, ඒ වැරදි ආකල්ප සහ මුරණ්ඩුකම තමයි ඔය පවුල විනාශ කළ සැබෑ විෂ. හැබැයි ලයිලයි දක්වපු ඒ සීමාවෙන් තොර ආදරය සහ කරුණාව කියන ප්‍රතිකාරය නිසා දැන් ඒ විෂ සම්පූර්ණයෙන්ම සේදී ගිහින් අවසන්. අනිවාර්යෙන්ම. ඉතින් අපි මේ සමස්ත විමර්ශනය දිහා ආපසු හැරී බලුවොත් මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රබලම පණිවිඩය මොකද්ද? ඒක තමයි මමත් අහන්න හැදුවේ. මේ කතාවේ ප්‍රධාන පණිවිඩය විදිහට මොකද්ද අපිට ගන්න පුළුවන්? මේකෙන් අපිට පෙන්වා දෙන ගැඹුරුම දර්ශනය තමයි සැබෑ ආදරය සැබෑ ලෙසින්ම පවත්වා ගැනීම කියන්නේ සාමකාමී පවුලක විතරක් නෙමෙයි, මානව හිතවාදී සමාජයකම පදනම කියන එක. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ බාහිරින් ප්‍රශ්න විසඳන්නනේ. අනිත් මිනිස්සුන්ව වෙනස් කරන්න, එහෙමත් නැත්නම් අනිත් අයට දඬුවම් කරන්න අපි අපේ ශක්තිය වැය කරනවා. හැබැයි මේ කතාව අපිට මතක් කරලා දෙනවා ගැටලුවේ මූලය තියෙන්නේත්, ඒ වගේම ඒකට අවශ්‍ය එකම විසඳුම තියෙන්නේත් අපේම මනසේ සහ අපේම හැසිරීමේ කියන කාරණය. ඒ කියන්නේ ඔබ ඔබේ හැසිරීම වෙනස් කරන විට
ඔබ අවට සිටින අයගේ හැසිරීම් වලටත් ඊට අනුගත වෙන්න ස්වභාවිකවම බලපෑමක් එල්ල වෙනවා. හරියටම හරි. ඇතරම මේ පැරණි චීන කතාව වර්තමානයේට අපේ අද දවසේ ජීවිතවලට කොච්චර ප්‍රායෝගිකව සම්බන්ධ වෙනවද කියලා හිතනකොට පුදුමයි. සමාජ ජීවත් වේදී කොහේ හරි තැනකදී අපිටත් මේ වගේ නැන්දම්මල මුණ ගැහෙනව නේද? ඔව් ඒ කියන්නේ ගනුදෙනු කරන්න අතිශයින්ම අපහසු පුද්දලයන්, මුරණ්ඩු සගයන්, වචනයක්වත් අහන්නේ නැති අසල්වැසියන් වගේ අය. එමෙත් නැත්නම් නිරන්තරයෙන්ම අපිට ගැටුම් ඇති කරන තත්ත්වයන්. මේ හැමදේම අපි ජීවිතවලට එනවා. අපිට ඒ අයව සම්පූර්ණයෙන්ම මගහැරලා යන්නත් බෑ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි අන් අයගේ හැසිරීම අපිට කවදාවත් 100% පාලනය කරන්න බෑ කියන එක. අපිට අනිත් අයව අපිට ඕනේ විදිහක බලයෙන් වෙනස් කරන්න බෑ. නමුත් අපිට පාලනය කළ හැකි එකම දේ සහ අපිට තියෙන එකම බලය වෙන්නේ අපේ ප්‍රතිචාරයයි. ඔව්. අපේ රෙස්පොන්ස් එක. ඔව්. අපේ ප්‍රතිචාරය සහ ආකල්පය වෙනස් කිරීමෙන් මුළු සම්බන්ධතාවෙම සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරන්න පුළුවන් කියන එක ලයිලයිගේ චරිතයේ මනාව පැහැදිලි වෙනවා. ඒ කියන්නේ වෛරයට වෛරෙන් උත්තර දෙනව වෙනුවට උපාය මාර්ගික කරුණාවෙන් උත්තර දීම කියන්නේ මේ ලෝකයේ තියෙන ප්‍රබලතම අවියක්. අනිවාර්යෙන්ම. ලයිලයි පාවිච්චි කළේ ඒ අවිය. ඇය වෛරය කියන ගින්නට තවත් වෛරය කියන දර දැම්මේ නැහැ. ඇය ඒ වෙනුවට කරුණාව කියන ජලයවත් කළා. ඒකෙන් මුළු නිවසේම සාම්‍ය ඇති වුණා විතරක් නෙවෙයි, ඇගේ මනසත් නිදහස් වුණා. අර ආරම්භයේදී කතා කළා වගේ ඇගේ ආකල්ප වෙනස තමයි ඒ නිවසේ තිබුණු වෛරය කියන වෛරසය විනාශ කරපු ඇන්ටිවෛරස් එක උනේ. ඒක ඊටමත් නිවැරදි නිගමනයක්. අපේ මනසේ තියෙන විෂ නැති කරන්න පුළුවන් එකම ප්‍රතිකාරය වෙන්නේ අපේම ක්‍රියාවන් හරහා අපි ගොඩනගා ගන්නා යහපත් ආකල්ප සහ අපි අන් අයට දක්වන අසීමිත කරුණාව පමණයි. ඒකයිත් එය හුදෙක් අනිත් අයව වෙනස් කරනවා පමණක් නොවේයි, එය අපවත් අභ්‍යන්තරිකව සුවපත් කරනවා. ඔව්. අද අපි මේ කල ගැඹුරු විමර්ශනය අවසන් කරන්න කලින් අපිට පුළුවන් මේ කතාවෙන් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් අපූරු සිතුවිල්ලක් ඉදිරි කරන්න. නිකමට මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ආරම්භයේදී හුදෙක් බොරුවට, එමත් නැත්නම් රංගපෑමක් විදිහට පෙන්වපු කරුණාවකින් මාසේ 6ක් වගේ කෙටි කාලයක් ඇතුළතදී මිනිස්සෙක්ව මරන්න තරම් තිබුණු දැඩි වෛරයක් සහමුලින්ම නැති කරලා දාන්න පුළුවන් වුණා නම් ඔව් ඒක ලොකු ජයග්‍රහණයක්. අපේ ජීවිතවල තියෙන කිසිම දවසක නිවැරදි කරන්න බෑ කියලා අපි අතෑරලා දාලා තියෙන වෙනත් කුමන විශ්සහිත සම්බන්ධතාවක් මෙවැනි උපාය මාර්ගික සහ අසීමිත කරුණාවකින් සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න පුළුවන් වේද? ඇත්තක මේක හිතන්න වටින ප්‍රශ්නයක්. සමහර විට ඒ වෙනස පටන් ගන්න තියෙන හොඳම තැන අපේම මනස වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න. අපි ආයෙත් මේ වගේම තවත් අපූර්ව විමර්ශනයකින් හමු වෙමු.